අද අපි ඇවිත් තියෙන්නේ කොළඹ අවට තියෙන ගණන් අඩුම අන්ලිමිටඩ් ලන්ච් බුෆේ එකට. මේ බුෆේ එක ගාණ වෙන්නේ රුපියල් 2100යි. තියෙන්නේ කැලණියේ ක්ලෝවර් හොටෙල් එකේ. හැබැයි මේක තියෙන්නේ පොය දවසට විතරයි. දැන් ඔන්න අපේ චවිනු කන්න කලින් පොඩ්ඩක් ඩාන්ස් කරන්න ඕනේ කියලා මෙන්න මෙතන ඩාන්ස් එකක් දානවා. දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ බ්‍රෙඩ් ඇන්ඩ් සුප් කෝන් එක. මෙතන තිබ්බා ක්‍රීම් ඔෆ් මස්රූම් සුප් එකක්. මේ තියෙන්නේ ඇපටයිසර්ස් ඇන්ඩ් සලාඩ් කෝන් එක. මෙතන එග් මයොනීස් වෙජිටබල් ටෙරින්, ඒ වගේම පැස්ටා ඇන්ඩ් සීෆුඩ් සලාඩ් එකක්, ක්‍රීමි පොටැටෝ චයිව්ස්, මික්ස් ක්‍රිස්පි වෙජිටබල් සලාඩ්, කියුකම්බර් කර්ඩ් සලාඩ්, බීට්රූට් ඇන්ඩ් රෙඩ් අනියන් සලාඩ්, ග්‍රීන් සලාඩ්. ඉතින් ඒ වගේම අපි හැමෝම දන්න මඤ්ඤොක් අපෙදිත් මෙතන තිබ්බා. මේ තියෙන්නේ මේන් සෙක්ෂන් එක. මෙතන තියෙනවා ස්ටීම් රයිස් තියෙනවා, ඒ වගේම සීෆුඩ් පයලා රයිස් එකක් තියෙනවා, මෙතන චයිනීස් එග් නූඩ්ල්ස් තියෙනවා, ඒ වගේම ඩෙවිල් පිස් තියෙනවා, ක්‍රැබ් කරි එකක් තියෙනවා, ආයි ග්‍රීන් මික්ස් වෙජිටබල් ඉන් ඔයිස්ටර් සෝස් මෙතන තියෙනවා. මෙතන තියෙනවා ශ්‍රී ලංකන් ස්ටයිල් කලිය කරි එකක්. මෙතන තියෙනවා පාස්ලි with potato. green pea and fresh mushroom stir fry එකක්. ඒ වගේම ඉතින් පරිප්පුත් මෙතන තියෙනවා. මෙන්න මේ සෙක්ෂන් එකේ ඔයාලට garlic pickle, malay pickle, ගොටුකොළ සම්බෝල්, පපඩම්, mango chutney, Maldives fish sambal, fried dry fish, fried dry red chili, green coconut chutney තියෙනවා. ඉතින් ඕගොල්ලෝ එන දවසට මේ මෙනු එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ Facebook පිටුවේ තියෙන මෙනු එක කලින් දානවා. ඒක බලලා ඉවරලා අනිවාර්යයෙන්ම යන්න. මෙන්න මෙතන තියෙනවා live action station එකක්. එතන mix seafood and vegetable pakora තියෙනවා. මේ තියෙන ඩෙසර්ට් කෝන් එක. මෙතන තියෙනවා fresh cut foods, carrot halwa, වටලප්පන්, custard with jellies, chocolate mousse, රසම රස බ්‍රෙඩ් පුඩින් එකක්, ඒ වගේම මේ වීඩියෝ එකේ නැති ඉතාලියන් චීස් කේක් පස්සේ මෙතනින් ගහලා තියෙනවා. පායසම් කියන්නේ මං හිතන්නේ මේ සව් වලින් හද පුඩින් එකක්. ඒකත් මාරම රහයි. අපේ කට්ටිය කෑම බෙදා ගන්න පටන් අරන් තියෙන්නේ.
අපේ චනිත චුබ්බනවා. මල්ලිත් මේ වැඩේ අතෑරලා නැහැ. මල්ලි සුබ්බොන්න ගොඩක් ආසයි. මේ තින්නේ යාගේ ප්ලේට් එක. මේ තියන්නේ මගේ ප්ලේට් එක. ඔව්. මෙයා මෙයා මේ බනිස් ඇතුළට මේ පකෝර දාගෙන කෑවා. මේ තියෙන මගේ මේ මේන් ඩිස් එක. මුලින්ම මම බෙදාගත්ත මේ මේන් ඩිස් එක. මේ තියෙන මගේ ඩෙසර්ට් ප්ලේට් එක. පළවෙනි ඩෙසර්ට් ප්ලේට් එක වෙන්න ඕනේ මේ තියෙන්නේ. මේ මගේ දෙවෙනි ඩෙසර්ට් ප්ලේට් එක වෙන්න ඕනේ. මෙන්න මම වීඩියෝ එකේ ඉන්නවා. ඉතින් කලින් මම වීඩියෝ කර හිටපු හින්දා මාව වීඩියෝ එකට අහුවලා තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මෙතන පොඩ්ඩක් මාව අහුවලා තියෙනවා. ඉතින් කමක් නැහැ වීඩියෝ එකේ නැතුණාට ඉතින් මම කෑවනේ. මේනේ ප්‍රබුද්ධි අපි කනකන් සමහරලාවට අපේ චවිනෝ බලා ගන්නත් ගොඩක් උදව් කළා. මම කලින් කියපු අර ඉතාලියන් චීස් කේක් එක මෙතන වීඩියෝ එකේ නැතුණාට ඔන්න අපි කනවා මේ වීඩියෝ එකේ තියෙනවා. අපේ චවිනුට ඔරෙන්ජ් කෑල්ලක් දීලා තිනවා කන්න කියලා. ඉස්සරහා බැරි නම් ලෙල්ල හරි කනවා කියලා හිතාගෙන යා ලෙල්ලත් කනවා. මේ මගේ මේ තව ඩෙසර්ට් ප්ලේට් එකක්. අපේ චානිතෝ මෙතන මේ මඤ්ඤොක පෙති මේ ප්ලේට් එකට දාගෙන කනවා. මේ බීම් එක නම් ඉතින් බුෆේ එකේ තිබ්බ එකක් නෙමෙයි. මේ අපේ මල්ලිට හම්බෙච්ච බීම් එකක්. කොන්න අයියා දැන් ඈත දැන් එනකොට මේ බීම් එක දකිනවා. ඔන්න බලන්න යාගේ රියැක්ෂන් එක. ඔන්න ගත්තා මෙව්වා. මල්ලිට තරක් මොකද වෙබින මමත් බොනවා කියලා අයියත් බිව්වා ගත්ත ගමන්. ආයිස් වල මල්ලිට දාඩිය කියපු නිසා මම මේ AC එක ගාවටම ගිහිල්ලා පොඩ්ඩක් අල්ලන් ඉඳේ. ඒ අතරේ බනිස්සයක් කිල්ලුවා. මේ මෙන්න මෙතන මේ ඉන්නේ ප්‍රබුද්ධිත් එක්ක මට යාගේ නම අහගන්න බැරුව ගියා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ එයා අපි ගිය දවසේ ඉතාමත් වේගයෙන් පඩිපෙළේ උඩටයි පල්ලෙහාටයි ඉතාමත් කඩසට අපිට හිතා ගන්න බැරුව ගියා මෙච්චර වේගයෙන් මෙයා කොහොමද යන්නේ කියලා. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න එදා වෙච්ච සුවිශේෂ සිදුවීමක් ඒක. මේ දින් පොඩ්ඩක් කාලය වෙරලා බඩ පොඩ්ඩක් අඩු වෙනකන් එහෙට මෙහෙට ඇවිද ඉන්න අවස්ථාවක් ඉතින්. ඊට පස්සේ ආයෙ කන්න පටන් ගත්තා. මේ හිටපු ස්ටාෆ් එක ඇත්තට මේගොල්ලෝ හරියම හෙල්ප්ෆුල්. ඒ වගේම හරිම හොඳයි. ඉතින් විශේෂයෙන් මේකත් අපි මතක් කරන්න ඕන. මේ මම වීඩියෝ කරලා තියෙන්නේ බුෆේ එකේ අන්තිම දවල් 2:00ට බුෆේ එක ඉවරන වෙලාවට බුෆේ එකේ තත්ත්වය ඔයගොල්ලන්ට බලන්න. ඒ වෙලාවෙත් කෑම සම්පූර්ණයෙන් පිරලා තියෙනවා. ඒ කියන්නේ මේක අන්ලිමිටඩ් කියලා මම කියන්නේ ඒකයි. ඕගලන්ට කියන්නේ ඇත්තටම කෑම ඉවර වුණා කියලා පසුතැවෙන දෙයක් නැහැ. අන්තිම මොහොතනකම කෑම තියෙනවා. මෙතන සීෆුඩ් ඇක්ෂන් ස්ටේෂන් එකෙත් මේ ඔයගොල්ලෝ වනේ ඒ වෙලෙත් පිරලා තියෙනවා කෑම. ඩෙසර්ට් සෙක්ෂන් එකෙත් එහෙමයි. සමහර ඒවා මං හිතන මෙතන නැහැ.
මේ එතන අපිත් එක්ක එදා අපිට සර්ව් කරපු ස්ටාෆ් එක කිහිප දෙනෙක් මෙතන නෑ. ඒ හැමෝම අපි මතක් කරන්න ඕනේ. ඉතින් එහෙනම් ආයේ මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහටත් අනිවාර්යයෙන්ම හම්බ වෙමු.